හයි ඉතින් අදත් වෙනද වගේම මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් ලස්සන day vlog එකක් අරගෙන ඔයාලව බලන්න ආවා. මොකද මම දන්නවා ඔයාලා ගොඩක් කැමතියි කියලා මගේ day vlogs වලට. ඉතින් ඒ නිසා අද මගේ නිවාඩු දවස කොහොමද ගෙවෙන්නේ කියලා මම ඔයාලත් එක්ක share කරගන්නම්. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් දැන් වෙලාව උදේ 9ට විතර ඇති. හැබැයි මාරම අවුවයි මාරම රස්නේ දවසක් අද. දැන් මම හදන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරගන්න. මම වෙනද වගේම අදත් උදේට ඕට්ස් එකක් හදාගන්න හිතුවා. මම ඕට්ස් එක හදන විදිය නම් වීඩියෝ කරේ නැහැ. මොකද මම ගොඩක් vlogs වලදී පෙන්නලා තියෙන නිසා. අද මම මෙන්න මේ යෝගට් එක තමයි ඇඩ් කරන්නේ ඕට්ස් එකට. මේක මාරම රහයි. මෙහි ඉන්න කෙනෙක් නම් ඔයා මේක කාලා බලන්න. මේක මාරම රහයි. මාත් ළඟදී තමයි මුලින්ම යෝගට් එක try කරේ. එදා ඉඳන් දිගටම ඒක තමයි මමත් ගන්නේ. කලින් වෙන එකේව ගත්තට දැන් දිගටම ඉතින් ඒක තමයි කන්නේ. ඒක මාරුම රහ නිසා බ්‍රේක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ මම පටන් ගත්තා මට තියෙන ගෙදර වැඩ ටික. ඉතින් ඔයාලා දන්නවනේ නිවාඩු දවසක නම් අනිවාර්යෙන් කරන්න තියෙන වැඩක් තමයි රෙදි සෝදන එක, වේලන එක. ඉතින් ඒ ටිකත් ඉවර කරලා මම ඊට පස්සේ දවල්ට කන්න ගත්තා. මොකද මට අද වේලාසනින්ම බඩගින්නක් ආවා. දැන් වෙලාව දවල් 1:00 විතර වෙලා. මම අද වෙලාසනින්ම කෑවත් එක්ක මට බඩගිනි වෙලා ඊට පස්සේ මම ඊට ඔක්කොම ටික ඉවර කරගත්තා. දැන් මට කරන්න තිබුණ ගෙදර වැඩ පොඩි ටිකක් ඉවරයි. ඉතින් ඊට පස්සේ මට කරන්න අතන ලොකු දෙයක් නැහැ. අද මම vlog එකක් කරන්න හිතුවත් මට අතනම දවල්ට කියන්නේ පෙන්නන්නම ලොකු දෙයක් නැහැ කරන්න. ඉතින් සාමාන්‍යයෙන් අද තියෙන්නේ කියන්නේ කාම් දවසක්. ඒ කියන්නේ ලොකු වැඩ නැති දවසක්. මට කැලෙන්ඩර් එක හදාගන්න තියෙනවා මේ මාසේ. මගේ වැඩ දවස්, නිවාඩු දවස් ඒ ටික මාක් කරලා මම මගේ කැලෙන්ඩර් එක හදනවල දන්නවනේ. ඉතින් ඒක කරගන්න ඕනි. ඊට පස්සේ මං හිතුවා කබඩ් එක ගස් කරන්න. අද නිකම්ම ගෙවල් දාන්න වඩා දවසේ මට හිතුණා මගේ කබඩ් එක ගස් කරන්න. මොකද මම අඳින ඇඳුම්, අඳින්න නැති ඇඳුම් ගොඩාක් තියෙනවා කබඩ් එකේ. මං ඒ ටික මං හිතුවා මං අඳින්න නැති ඔක්කොම අයින් කරලා ඒ ටික ඔක්කොම අස් කරගන්න. මං ළඟ ගොඩාක් අඳින්න නැති ඇඳුම් මං තියාගෙන ඉන්නවා කියලා මට තේරුණේ. මම සෝලෝ shopping day එකක් කියන්නේ මං කලින් වීඩියෝ එක වලට ෂෙයා කරගත්තේ. ඉතින් ඒ ඇඳුම් ටික ගෙනල්ලා මම ඒව දාන්න බලද්දි මට තේරුණා හැංගර්ස් වත් නැහැ කියලා. මම හැංගර්ස් යූස් කරලා තියෙනවා මගේ අඳින්න නැති ඇඳුම් දාන්න. මං හිතුණා ඒ ටික ඔක්කොම මේ වෙන් කරලා අයින් කරන්න අපරාධ දෙනේ. සාමාන්‍යයෙන් මම නිවාඩු දවස් වලට කැමති නැහැ. ඒ කියන්නේ ඇඳටම වෙලා ඉන්න. ඒ කියන්නේ ඇඳටම වෙලා ෆෝන් එක ඔබවම ඉන්න එහෙම කැමති නැහැ. ඒ කියන්නේ ගොඩක්ම අපි ෆෝන්ස් වල ඉන්නේ. මමත් ගොඩක් ෆෝන් එකේ ඉන්නවා තමයි නිවාඩු දවස් වලට. හැබැයි ඒත් එක්ක මම කැමති මොනවා හරි ඒ කියන්නේ දෙයක් ක්‍රියේටිව් දෙයක් කරන්න. නැත්තම් මොනවා හරි අස් කරන්න. ඒ වගේ මොනවා හරි දෙයක් කරන්න. නැත්තම් අර රැට හිතෙනවා හැමදාම කියන්න වගේ රැට අපිට හිතෙන්න පුළුවන් නැත්තම් අද දවසේ අපි මුකුත් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ නේ කියලා. ඉතින් මම එහෙම හිතෙන්නේ නැති වෙන්න තමයි මගේ හැම දවසක්ම ගෙවන්න කැමති. ඉතින් මගේ වීඩියෝස් බලන යාළුවෙක් නම් ඔයාලා ඒක දන්නවා ඇති. ඉතින් ඒ නිසා අද දවසත් අපි එහෙම නොවෙන්න ලස්සනට ගෙවන්න ඕනි. ඉතින් එහෙනම් අපි මුලින්ම අපේ වැඩේ දැන් පටන් ගමු. අපේ වැඩේ පටන් ගමු. මම දන්නවා මේක පටන් ගත්තට මේක ටිකක් ලොකු වෙලාවක් යන වැඩක් කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේක සමහර දවස් වලට හිතුණත් පටන් ගන්නෙ නැත්තේ. මොකද ඉතින් ඒක ඉවර කරන්න තෝ නවත්තන්නත් බැහැනේ. ඉතින් හැබැයි අද මට හිතුණා මට කරන්න වෙන වැඩකුත් නැති නිසා මේක පටන්ගෙන ඉවරයක් කරන්න ඕනි කියලා. ඉතින් ගෑනු ළමයි විදියට අපි හැමෝම ආස දෙයක් නේ ඇඳුම් කියන්නේ. ඉතින් මාත් ඒ වගේමයි. සමහරලාට මටම හිතෙනවා මට මේ මෙච්චර ඕනේ නැහැ කියලා. හැබැයි ඉතින් ඊළඟ තප්පරේ මායි ඉතින් එක්ක ෂේන් එකකින් දේවල් තෝරනවා. නැත්නම් අලුතෙන් shopping යන දවසක් හිතනවා. ඔහොම තමයි ඉතින් මං හිතන්නේ ගෑනු ළමයි විදියට ඉතින් මං හිතන්නේ අපේ ජීවිතේ අපිට ආසම වටිනම දෙයක් තමයි ඇඳුම් කියන්නේ. සමහරලාට එයාත් මට විහිළු කරනවා ඔයා ඔය ඇඳුම් ගන්න වේදම් කරන සල්ලි වලින් ඔයා කන්න කියලා. නැත්නම් ඉතින් අපි ඇඳුම්
කඩයක් දාමුද කියලා අහනවා. හැබැයි ඉතින් මගේ මතේ නම් ගෑල් ළමයි විදිහට අපිට තරුණ කාලෙදී අපි ආස දේවල් කරේ නැත්තම් ඉතින් අපි වයසට ගියාම ඒව කරන්නද නේද? අනිත් එක ෆැෂන් කියන දේවල්, අපි ඇඳුම් කියන දේවල්, ආස විදිහට අඳින පළඳින එක අපිට වයසට ගියාම මේ කාලේ දේවල් අපිට ආයෙ ගන්න බැහැනේ. ඉතින් ඒ නිසා අපිට ඒ දේවල් කරන්න පුළුවන් කාල මම හිතන්නේ හරි විදිහට තමන්ට ගැළපෙන විදිහට ඒ දේවල් කරන්න ඕනි. මම ඒ ගමන් මගේ ඇඳුම් සමහර ඒවාට පෙන්නන්නම්. මම හිතනවා ඔයාලා ආස වෙයි කියලා. මට ගොඩක් අය කියලානේ මම අඳින විදිහට කැමතියි චාම් කියලා. ඒ නිසා මම ඔයාලට ටික ටික පෙන්නන්නම් පුළුවන් විදිහට. මම ස්කර්ට්ස් එහෙම තියෙනවා. මම ගොඩාක් කාලෙක ඉඳලා මට මේ දැන් දැක්කම තමයි ඒව මතක් වුනේ. මෙන්න මේක නම් මම හිතන්නේ මේක මම ඇඳන්නේ අර මේ කොහෙද අකිබොන්නම අපි ගියේ ටියුලිප්ස් බලන්න එයත් එක්ක එදා මේක ඇඳා. එදායින් පස්සේ ඇඳේ නැහැ. ඊට පස්සේ මෙන්න මේක මම හිතන්නේ මම මීට අවුරුද්දකට කලින් තමයි අන්තිමටම ඇඳේ. අර කලින් පාර සකුර කාලේ, මේ පාර සකුර කාලේ, මේ කලින් පාර සකුර කාලේ මම මේක ඇඳ මතකයි. ඒක ලස්සනයි. දිග එකක්, දිග ගවුමක්. මම දිග ගවුම් වලට කැමතියි. හැබැයි මට ටිකක් ඒ වැඳගෙන යන්න ලැජ්ජයි වගේ එකක් තියෙනවා. හැබැයි මම අර කලින් මගේ shopping date එකේදී මීට කලින් වීඩියෝ එකේ මම trouser එකක් තමයි එදා ඇඳගෙන ඉන්නේ. ඉතින් මට නිකම්ම හිතන long dress එකක් අඳින්න ඕනේ කියලා. මම එදා TikTok එකේ වීඩියෝ එකක් දැක්ක girl කෙනෙක්ගේ. එයා කියනවා ගෑලා මට ලස්සනම dress එකක් ඇඳන්න මට trouser එකක් ඇඳන්න නෙමෙයි හිමි කියලා. මට ඒක දැක්කම හිතුණා මමත් අද ගවුමක් ඇඳන් යන්න ඕනේ හිමි කියලා. ඊට පස්සේ තමයි මම ඒක ඇඳන් ගියේ. ගොඩාක් ඔයාලා කියලා තිබු ලස්සනයි කියලානේ. thank you. මට ඒ වීඩියෝ එකේ comments වලින් ගොඩාක් අය කියලා තිබුණේ මම එදා ලස්සනයි කියලා. thank you so much. ඉතින් ඒ comments වලින් පස්සේ මට තව හිතුණා මගේ skirts මගේ gown මේ දේවල් ආය අඳින්න ගන්න ඕනේ කියලා. ඉතින් මම කියන්නේ අදින්න ඒව අඳිනවා ඒවත්. මොකද ඒ දේවල් ටික මේ සමය එකේ දැන් ඇඳේ නැත්තම් ආයෙ දැන් ඊළඟට වින්ටර් එක ඕටම් මැදින් ඕටම් එක තියෙනවා. ඒක නම් ඉතින් ඒ කියන්නේ normal දෙපැත්තටම තියෙන එකක් සීතලයි රස්නේ දෙක මික්සස් එකක්. හැබැයි ඊට පස්සේ සීතල කාලේ තමයි ගොඩක්ම දිගට තියෙන්නේ අපිට. ඉතින් ඒ නිසා එතකොට මේ දේවල් මම හිතන්නේ අපිට අඳින්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා සමයකදී මේ ටික අඳින්න ඕනි කියලා මට තවත් හිතුණා. අනික මම හිතන්නේ මම උස්ස නිසා මට long dress තමයි ලස්සනම trousers වලට වඩා. මේ තියෙන්නේ මට තියෙන තව ස්කර්ට්ස් එම මෙන්න මේක මම ඇන්දේ ගොඩක් කාලෙකට පස්සේ. කාලෙකට පස්සේ නෙමෙයි. මට මතකයි එයා මේ ජපානයට ආපුම දවස්වල එක දවසක් එයත් එක්ක එළියට යද්දි තමයි මම හිතන්නේ මම අන්තිමටම මේක ඇන්දේ. ඊට පස්සේ ඇන්දේ නැහැ. මේක මම ජීයු එකෙන් ගත්තේ. යෙන් මට මතකයි මේක 2000 ගාණක්. හැබැයි මම හිතන්නේ දෙපාරකට වැඩිය අඳින්නේ නැති කියලා. ඊට පස්සේ මේ තව එකක් මේකත් ගවුමක්. මේකේ මම මේ වගේ තියෙන ඒවා අඳින්නේ නැති නිසා මම මේකට උඩින් ලේස් ජැකට් එකක් දාලා තමයි අඳිනකොට ඇඳේ. ඊට පස්සේ මේකත් මම මතකයි මම සෝලෝ ඩේට් එකක් ගියා අකිබොන්නයම පාක් එකට ගිය අවුරුද්දේ මම හිතන්නේ කලින් මේ සකුර කාලේ. නේ එදා සන්ෆ්ලවර්ස් බලන්න කොහෙද ගියේ. එතකොට මේක ඇඳලා. ඊට පස්සේ මේකත් ස්කර්ට් එකක්. ඒකත් ලස්සනයි. මේ ස්කර්ට් එකටත් මම කැමතියි. ඒක ලස්සනයි එකත්. මම හිතන්නේ ලංකාවේ මේ දවස්වල මේ වගේ ස්කර්ට්ස් ටික ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. හැබැයි මෙහි නම් කලින් ඉඳන්ම මේවා තිබුණා. මෙන්න මේ ටික මම අඳින්නේ නැහැ. ඒ නිසා මම හිතුවා මේ ටික නිකන් කබඩ් එකේ දාගෙන ඉන්න ඕනේ නැහැ කියලා. මෙතන නම් තියෙන්නේ මම තාම ඇඳපු නැති ඒවා. මම ඒ ටිකත් ඔයාලට පෙන්නන්නම්කෝ. මේක නම් මේ ෂේන් එකකින් ගත්ත එකක්. ඒකේ ඒ විදිහටම තාම තියෙනවා. මොකද වැරදිලා මම ෂේන් එකෙන් එකම ටී-ෂර්ට් එක දෙපාරක් ඕඩර් කරලා. මේ නිසා මම මේක තියාගත්තා නංගිට දෙන්න මගේ. යාට යවන්න හරි මම යද්දි ගෙනියන්න හරි. මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඔයාලා මේක දැක්කේ නැති මම එකපාරක් මගේ ටී-ෂර්ට් එක ඇඳලා ෆොටෝස් එම FB එකේ දැම්මා.
මෙන්න මේක. ඒක මාරුම ලස්සනයි. ඒක මාරුම ලස්සනයි. ඒකම මෙතන තිබ්බ නංගිට දෙන්න. ඊළඟට මේක එදා මම shopping date එකේදී ගනිපු අර dress එක නෙමෙයි blouse එක. අත් දිග එක. ඒක තාම මං ඇඳේ නැහැ. එදා ගනිපු ඒවගෙන් මම 3ක් ඇඳා. blouse 3ක් මැන්දා t-shirts. ඊට පස්සේ එදාගත් trouser එක තාම ඇඳෙත් නැහැ. මේක ඇඳෙත් නැහැ. ඊට පස්සේ තව ඇඳපු එක තියෙන්නේ මෙන්න මේක. මේක නම් මට එයාගෙන් හම්බුනේ gift එකක්. ඒකත් මාරුම ලස්සනයි. මම හරියම කැමතියි මේ වගේ රෙදි අර මේ වගේ වගේ ඇඳුම් අඳින්න. ඒක ඇඳෙත් නැහැ. ඒකම මේ මාසේ තියෙන ස්පෙෂල් දවසක අඳින්න හිතාගෙන ඉන්නවා. බලමු එදාට vlog එකක් කරන්නත් හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි මෙන්න මේ trouser එක. white එකක්. ඒක තාම ඇඳෙත් නැහැ. ඊට පස්සේ මෙන්න මේක. මේක මට යාළුවෙක් දීපු එකක්. ඒ කියන්නේ මං ගනිපු ගවුමකට යාළුවෙක් එක්ක මාරු කරගත්තා. මං ගනිපු එකම මට මේ කියන්නේ ලොකුයි. ඒ නිසා මං ඒක යාට දෙන්න. එයා අඳින්න නැතුව තිබුණ අලුත් එකක් එයා මට දුන්නා. මේක ටිකක් වෙනස් විදිහේ ගවුමක්. මේක අඳින්න මට තාම තැනක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මැච් වෙන තැනක් තිබුණේ නැහැ. ඒ නිසා මම තාම මේක ඇඳෙන්නේ නැහැ. මම ඔක්කොම ටික නම් වීඩියෝ කරේ නැහැ. මොකද ඔක්කොම ටික මේකට අප්ලෝඩ් කරා නම් මේක අර ඇඳුම් කඩේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ වෙනවා. ඉතින් ඒ නිසා මම ටිකක් තමයි ඔයාලට වීඩියෝ කරේ. දැන් ඉතින් මම අස් කරලා ඉවරයි. ඔක්කොම දේවල් ටික පිළිවෙලට අස් කරගත්ත කොහොම හරි. ඔන්න ඉතින් මේ තියෙන්නේ මගේ ඇඳුම් කපඩ ටික. මෙතන තියෙන්නේ මම නිතරම අඳින බ්ලවුස් ටී-ෂර්ට්ස් ඒ ටික. ඉතින් යට තියෙන්නේ මගේ ගවුම් ස්කර්ට්ස් ඒවා. මේක නම් මේ අර කලින් මේ සැන්රියෝලෑන්ඩ් ගියපු දවසේ ඒකේ මෙමරිස් එහෙම එකතු කරලා මම මේ බොක්ස් එකට දාලා තිබ්බා. ඉතින් මේ පැත්තේ නම් තියෙන්නේ මම වින්ටර් එකේදී අඳින ජර්සිස් අනම්මනම්. හම්මෝ ඒ වැඩේ නම් ඉවර කරගත්තා. දැන් මට හොඳටම බඩගිනි. හැබැයි දැන් කන්න දේවල් හැමදාම කෑවනේ. ඉතින් මම ඊයේ හදපු ඒවා දැන් ඉතින් උයන්න ඕනි. ඉතින් ඒ නිසා මම චිප්ස් එක්කුත් කෑවා. රස කරන එකම මට බඩගිනි වෙලා. දැන් යෝගට් එකක් මොනවා හරි කාලා ඊට පස්සේ මගේ අර කැලෙන්ඩර් එක හදාගන්න ඕනි. ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාගෙන උයන්නත් ඕනි. මේක කම්මලට මාරුම රහයි. caramel pudding. තව යෝගට් නුත් තියෙනවා. හැබැයි මට හිතෙනවා මේ වෙලාවට යෝගට් හරියන්නේ නැහැ කියලා. හැබැයි මං අනික උදේත් මම ඕට්ස් එක කෑවනේ. නිසා අපි කමු. මේකේ යට කැරමල් අර සිරප් එකක් තියෙනවා. ඒක මාරු රහයි. මේකෙන් සිරප් එක පේනවද දන්නේ? ඉස්සර අම්ම ගෙදර ඉන්න දවස්වල අර වටලප්පන් හදලා නිවාඩු දවස්වල එහෙම මාරම රහයි. මට ඒ රහ ටිකක් මේකෙන් එනවා. ටික බිත්තර රහත් එක්ක මික්ස් කරලා වටලප්පන් වලත් එන්නේ. මට ඒක මතක් වුණා. මට මේක කද්දී ඊයේ හිතුණා මේ මට වටලප්පන් එක මේ හදලා බලන්න ඕනි කියලා හකුරු එහෙම ගෙනල්ලා try කරලා බලන්න ඕනි. කැලෙන්ඩර් එක හදන්න ඕනි කිව්වට මම අර පුඩින් එක කාලා ඊට පස්සේ ටිකක් වෙලා ඉදි මට ආයෙ බඩගිනි වුණා. ඊට පස්සේ යාළුවෙක්ට කියලා මම මෙන්න මේ දෙක ගෙන්න ගත්තා. මට අපාර්ට්මන්ට් එකේ පහළට පයින්න කම්මැලි නිසා මම වැඩට ගිහින් එන යාළුවෙක්ට කියලා තමයි ගෙන්න ගත්තේ. හරි අපි මේ වැඩේ කරමු. මල්ටි කැලෙන්ඩර් එක හදාගන්න එක.
මම මේක දවල් කරන්න හිටියේ හැබැයි මෙතෙන්ට මාර මව්වා ඒ වෙලාවට. ඉතින් ඒ නිසා මේක හවස් වෙලා කරන්න කියලා. නිසා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නේ ගොඩක් වෙලා මට පොඩ්ඩක් දැන් නිදිත් මත වෙලා තියෙන්නේ. හැබැයි නිදා ගන්න බෑ. නිදාගත්තොත් දවස් ඉතුරු ටික ඉවර වෙනවා. ඒ නිසා දැන් ඒක බීලා මේක හදාගෙන බොෂ් දාලා ඊට පස්සේ උයන්න ගන්න ඕනි. මේ මොකද බන්න කල්බයි. මොකද මුලින්ම කන්නේ. potato and cheese එකකුත් තියෙනවා. chili oil and steel මේක chili oil and steel chicken. මම මේක කලින් කාලා නැහැ. chicken ටික කවුල් නෑ. rahat. මේ බන් එක තියාගන්න ඕනේ රැයට පටකින්නක් આવොත් කන්න. දැන් කලින් කන්නේ නැහැ කියන නිසා. මේකට බඩගිනි වලට කන්න දේවල් නැති වෙනවා දැන් ඔක්කොම කෑවොත්. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. දැන් මම නිකන් රතු වෙලා වගේ පේන්නේ මේ ඉර බෑගෙන යන වෙලාව. ෆෝන් එකේ බැටරි කීවෙනිද කියලා මතකත් නැහැ. 4 වෙනිදා දවස් 4ක් ඉවරයි මාසේ. දැන් හෙට දවස් නම් ඒ ටික තමයි හදාගන්න ඕනේ. මගේ YouTube vlogs කරන ඒවා ලියන පොත කියන අමතක. අනේ මන්ද දවස් කියවෙනවා දැනෙන්නේ නැහැ. අනේ ලංකාවේ ඔයාලට එහෙමද දැනෙන්නේ? මෙහෙ නම් ඒ කියන්නේ උදේ රැ වෙනවා දැනෙන්නේ නැහැ. දැන් අද දවසේ උදේ නැගිටිට පස්සේ ඊට පස්සේ රැ වෙලා ඊට පස්සේ පැරට ගියම කොහොමද දවස් ඉවර වෙනවා දැනෙන්නේ නැහැ. අනේ මන්ද අර අපිට මාසයේ මේ නිවාඩු වැඩ කොලේ මේ shift එකේ කොලේ හම්බෙනවා විතරයි මතක. ඒ තරම් ඉක්මනට මාසෙ ඉවර වෙලා ඊට පස්සේ දැන් මේ ඊළඟ shift එක හම්බෙන්නත් ළඟයි වගේ තමයි විතරම දැනෙන්නේ. මොකද අපි අර වැඩ ඒ කියන්නේ වැඩ කියන මානසිකත්වයක් වගේ එකක් නේ අපිට තියෙන්නේ. කියන්නේ අපි මේන්ම කරන දේ වැඩ කරන එක නේ. ඒ නිසා වෙන්නේ නැති අනේ මට නම් තේරෙන්නේ නැහැ. මම ඔය පෝස්ට් වල වීඩියෝස් වල මම දැකලා තියෙනවා ජපානයේ කියන්නේ මේ වෙලා යනවා තේරෙන්නේ නැති රටක් කියලා. මට දැන් තමයි අතර මේක තේරෙන්නේ. පුදුම ඉක්මනට කාලය ගෙවෙන්නේ. වෙලාවකට ඒක මට සතුටුයි. මොකද මෙහි ඉක්මනට යන්න පුළුවන් නේ කියලා. කියන්නේ ඉක්මනට ලංකාවට යන දවස් එනවනේ කියලා. හැබැයි ඊට පස්සේ ආයි දුක හිතෙන ඉතින් වයසට යනවා. ඊට පස්සේ අනිත් එක දැන් අපේ ජීවිතේ හදාගෙන තම අපිට කාලයක් ඒ කියන්නේ කාලෙ මදි තාම. ඒ කියන්නේ තව තියෙනවනේ අපිට ජීවිතේ ගෝල්ස් ඊට පස්සේ ඇචීව් කරගන්න ඇචීව්මන්ට්ස් එම් තියෙනවනේ. ඉතින් එහෙම හිතද්දී අනේ මන්දා ඒ දෙපැත්තම හිමාට තර්ක කරද්දී ප්‍රෙෂර් මට නම් ඇත්තට මම හිතන්නේ මේ වයසේ ඉන්න හැමෝටම එහෙම වෙන්නේ නැති. ඔයාලටත් එහෙම වෙන්නේ නැති. මොකද අපි අවුරුදු 20 ගණන් වල ඉන්න. ඒ කියන්නේ ජීවිතේ දැන් අපි අනාගතය ගැන හිතන්න ඕන වයසනේ. ඉතින් එහෙම ඉද්දි අපි හැමෝගෙම ඔළුවේ ගොඩක් දේවල් වැඩ කරනවා. මගෙත් එහෙමයි, ඔයාලගෙත් එහෙමයි. ඉතින් ඒ ගමනේ තමයි අපි මේ අපේ ජීවිතේ ඉතින් ගෙවන්නේ. ඉතින් අපිට ආස විදිහට දේවල් කරගන්න ගමන් මහන්සි වෙන ගමන් ඉතින් මම නිතරම කල්පනා කරනවා. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලත් එහෙම වෙන්නේ නැති, මට කමෙන්ට් කරන ඔයාලත් එහෙම වෙන්නේ නැති කියලා මට සමහර වෙලාවට කමෙන්ට්ස් දැක්කම හිතෙනවා. මොහොම එකයි අත්තර මෙහෙම බලද්දි වෙනස් තියෙන්නේ මම ජපානයේ ඔයාලා ලංකාවේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරවිට ජපානයේ යාළුවොත් බලන්න වෙන්න පුළුවන් වීඩියෝස්. හැබැයි මම හිතන්නේ මට ගොඩක් මගේ ඔඩියන්ස් එක ඉන්නේ ලංකාවේ යාළුවෝ. විශේෂයෙන්ම අවුරුදු 20 29 අතර රේන්ජ් එකේ යාළුවෝ ගොඩක් ඉන්නේ. මම දන්නවා මට ඇනලයිස් එක බලුවම තේරෙනවා. ඉතින් මට චූටි දෙයක් තව ඔයාලට කියන්න හිතුණා. මම දන්නේ මේ වීඩියෝ එක දිග වේවි කියලා මේ දේවල් කියද්දි හැබැයි මට මේක ගොඩක් කල් මම හිතේ තියන් ඉඳියා මට කියන්න ඕනි කියලා ඔයාලට. මොකද ගොඩක් යාළුවෝ මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරනවා
මගේ කියන්නේ මම දැන් ගෙවන ජීවිතේ තමයි එයාලගේ ඩ්‍රීම් ලයිෆ් එක කියලා. ඉතින් ඒක ඒ කියන්නේ මං කොහොමද කියන්නේ කියලා මට හිතා ගන්න බෑ. මේ කතාව ඔයාලා ඉවර වෙනකන් අහන්න. මැදින් අහලා නවත්තන්න එපා. එතකොට ඔයාලට මං කියන අයිඩියා එක හරියට ඔයාලගේ ඔළුවට අන එකක් නැහැ. මොකද මට හරිම අයිඩියා එක ඔයාලට දෙන්න ඕන නිසා. ඉතින් ගොඩක් යාළුවෝ කමෙන්ට් කරනවා මම මේ කියවන්නේ යාළුවගේ ඩ්‍රීම් ලයිෆ් එක කියලා. ඒ කියන්නේ යාළුවා හීන දකින ජීවිතය තමයි මම දැන් ජීවත් වෙන්නේ කියලා. ඉතින් එයාලා මම දන්න මට ගොඩක් ආදරෙන් කමෙන්ට් කරන්නේ. එයාලා ඇත්තටම හදවතින්මයි සතුටු වෙන්නේ මං ගැන. ඉතින් ඇත්තට මටත් මං ගැන ගොඩක් සතුටුයි දැන් ඉන්න තැන ගැන. හැබැයි මේක නෙමෙයි මගේ මැක්සිමම්. ඒ කියන්නේ මට යන්න ඕන උපරිම තැන මේක නෙමෙයි. අනිත් එක මගේ ජීවිතේ කියන්නේ මගේ ඩ්‍රීම් ලයිෆ් එක මේක නෙමෙයි. එතකොට මට තව දෙයක් හිතෙනවා. දැන් තව කෙනෙක්ගේ ඩ්‍රීම් ලයිෆ් එක මේක වෙද්දි මගේ ඩ්‍රීම් ලයිෆ් එක මේක නෙමෙයි. මොකද මං එහෙම කියන්නේ මම මගේ වීඩියෝස් වලින් ඔයාලා දකින්නේ මගේ ජීවිතේ ඒ කියන්නේ highlights නැත්නම් ලස්සන දේවල් ටික. ඒ කියන්නේ මගේ විදිහ මම කැමති නැහැ නෙගටිව් දේවල්. ඒ කියන්නේ නෙගටිව් පැත්ත මම ප්‍රොමෝට් කරන්නේ නැහැ. දැන් මගේ ලයිෆ් එකේ අමාරු දවස් ඒ දේවල් මම ලොකුවට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ නැහැ. මම වීඩියෝස් වල සමහරලාට කියනවා මහන්සි ජීවිතේ සතුටක් හම්බෙන්නේ මේ වගේ දේවල් වලින්. ඒ වගේ දේවල් කිව්වට මම ඒ වලට පෙන්නන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා මම පෙන්නන්නේ මම සතුටින් ජීවිතේ සතුටු පැත්ත විතරයි සතුටින් කියවනේ. එතකොට ඉතින් බලන ඕන කෙනෙක්ට ඇත්තටම හිතෙන්නේ මේ ජීවිතේ වාව් කියලා. ඉතින් ඇත්තට මෙහෙම නැහැ. ඇත්තටම අපි අනේ මන්දා ඇවිල්ලම බලන්න ඕනි මෙහි ඉන්න කෙනෙක් නම් දන්නවා. ඉතින් මෙහි ඇත්තටම අපිට දැනෙනවා මේක පිට රටක් කියලා. කියන්නේ අපේ රට නෙමෙයි කියන එක ගොඩක් තැන්වලදී දැනෙනවා. ඒ වගේම අනේ අපි තනි වෙලා කියන එකක් දැනෙනවා. දැන් මට යාළුවෝ ඉන්න පුළුවන්, ආදරේ කරන අය ඉන්න පුළුවන් මෙහි. ඒත් අර රට විදියට බැලුවොත් අපි මෙහි තනි වෙලා කියන එක ගොඩක් වෙලාවට දැනලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඒක නම් කමක් නැහැ කියමුකෝ. ඊට පස්සේ වැඩ පැත්තෙන් බැලුවොත් ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ඇත්තටම මම බලන්නම් ඔයාලට ෂෙයා කරගන්න මගේ වර්ක් ඩේ කියන්නේ වර්ක් ඩේ බ්ලොග් එකකදී හරි මේ හැමදේම කියන්න බලන්නම්. ඇත්තටම මට එච්චර දේවල් වලත් එක්ක කතා කරගෙන බ්ලොග්ස් වල වෙලාවක් නැහැ. මොකද මම එඩිට් කරද්දි වොයිස් මට මුළු වීඩියෝ එකම ඒ කතාවෙන් වොයිස් කරන්න බැහැනේ. ඉතින් ඒ නිසා එමුණත් මං ඔයාලත් එක්ක වෙනම හරි ඒ දේවල් කතා කරන්න. මොකද මේ වැඩ කරන තැන ගැන කිව්වොත් වැඩ ගැන කිව්වොත් මේ ඇත්තටම අමාරුයි. ඉතින් සල්ලි හම්බෙනවා. ඒ සල්ලි වලින් තමයි ආස දේවල් ගන්නෙ, ආස විදිහට ජීවත් වෙන්නේ. ඔයාලා දකින්නේ මම මේ සල්ලි වලින් ගෙවන ජීවිතය. කියන්නේ සල්ලි වලින්ම විතරක් නෙමෙයි. මං කියන්නේ ඒ සල්ලි නිසානේ මං කැම දේවල් ගන්නෙ, shopping යන්නේ, solo dates යන්නේ හරි කොහම හරි. ඒ දේවල් වලනේ මම කියන්නේ ඔයාලා මගේ life එක dream life එක කියලා හිතන්නේ ඔයාලගේ. ඉතින් හැබැයි මම ගත්තොත් මේක නෙමෙයි මට ඕන ජීවිතේ. මට සල්ලි වලින් මෙහෙම ඉන්න උනාට මට සල්ලි හම්බ කරන්න ඕනේ මේ විදිහට මෙච්චර මහන්සි වෙන්න මම කැමති නැහැ මගේ ජීවිත කාලෙම. හැබැයි මේ කාලේ මං ඉතින් මගේ හිත හය කරගෙන මං විතරක් නෙමෙයි මගේ හැම යාළුවෙක්ම මෙහි ඉන්න තාම මෙහි ජීවත් වෙන හැමෝම මං හිතන්නේ එහෙමයි. ඉතින් පොඩි වයසක තාම මට අවුරුදු 23යි. ඉතින් ඒ වයසකදී මං මෙහි ඇවිල්ලා මේ ගෙවපු අවුරුදු දෙකේ මම විඳපු දුක් ඇත්තටම කවදාවත් මට හිතා ගන්නත් බැරි තරම්. කියන්නේ මගේ හිත එච්චර හයියයිද කියලා මට ඒක කියන්නේ චුට්ටක් සෙන්සිටිව්. ඇත්තටම මේ මට වඩා සමහර වෙලාවට ස්ටුඩන්ට් වීසා ඉන්න ළමයි මාර දුක් විඳිනවා ඇති. අපි මේ SSW නිසා අපි ටිකක් හරි ෆ්‍රී එකක් අපිට තියෙනවා, නිවාඩු තියෙනවා. හැබැයි ස්ටුඩන්ට් වීසා ඉන්න ළමයි ජොබ්ස් නුත් කරගෙන යාළගේ ස්කූල් ෆීස් ගෙවාගෙන ස්කූල්ස් වල වැඩත් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ දේවල් එක්ක හිතද්දී ඔයාලා ගැන කමෙන්ට්ස් දකිද්දී මට ඔයාලට කියන්න ඕන දේ තමයි ඔයාලා දැන් ලංකාවේ කියන්නේ ඔයාලගේ එඩියුකේෂනල් ලයිෆ් එක ඉවර නම් කියන්නේ A levels ඉවර නම් ඊට පස්සේ ඔයාලට ඒ කියන්නේ ඔයාලා යුනිවර්සිටි යන්න කියන්නේ ලකුණු මදි වුණ කෙනෙක් නම් නැත්නම් යුනිවර්සිටි යන්න විදිහක් නැති කෙනෙක් නම් හරි ඒ දේවල් ඔයාලට ඒ කියන්නේ ඒ පැත්තෙන් ඔයාලට ඉස්සරහට යන්න බැරි කෙනෙක් නම් ඔයාලා ජපාන් ආවට කමක් නැහැ. ඒක කමක් නැහැ. හැබැයි ඔයාලා තාම ඉගෙන ගන්න නාගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් මම දන්නවා ගොඩක් චූටි බබාලා වගේ වීඩියෝස් බලනවා. ඒ කියන්නේ ඉස්කෝලේ යන O levels කරන A levels කරන මම දකිනවා මට කමෙන්ට් කරනවා. ඉතින් මේ ඔයාලා හිතන්න එපා මගේ වීඩියෝස් බලලා
මමත් ජපාන යන්න ඕනි මං යුනිවර්සිටි යන්න ඕනි නැහැ එක්සෑම්ස් හොඳට පාස් වෙන්න ඕනි නැහැ ජපාන යන්න ඕනි කියලා එහෙම හිතන්න එපා මම ඔයාලට ගොඩක් ආදරෙන් කියන්නේ එහෙම අය ජපාන යන්න හිතන්න එපා මොකද මටත් නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නේ මගේ නංගි දැන් එයා යුනිවර්සිටි ඉතින් එයා යුනිවර්සිටි යන්න කලින් එයා A levels කරන කාලේ මම ජපාන් හිටියේ අනේ එතකොට එයාත් ඒ දවස්වල කිව්වා මේ මමත් එන්න දැක්කේ මාවත් ගන්නකෝ මාත් එන්නම්කෝ එතකොට අපි දෙන්නට මින්න පුළුවන් කියලා. මං කිව්වා නෑ නෑ. ඔයා නම් මෙහෙ ඉන්න හිතන්නවත් එපා. මේ කියන්නේ ඔයා කියන්නේ මේ මම මෙහෙ ඉන්න කෙනෙක් විදිහට මං ඔයාට කියන්නේ කීයටවත් මෙහෙ ඉන්න කියලා මං කැමති නැහැ. ඔයා මෙහෙ ඇවිල්ලා මහසි වෙනට දුක් විඳිනවට. ඒ නිසා ඔයා අනිවාර්යයෙන් යුනිවර්සිටි යන්න ඕනි කියලා. ඉතින් මොකද මම දන්නවා එයාට ඒ දක්ෂකම තියෙනවා කියලා. ඉතින් එහෙම කෙනෙක් මම කැමති නැහැ මෙහෙ එනවට. මගේ නංගි උනත් ඔයාලා උනත් මට එකයි ඇත්තටම. ඒ කියන්නේ හැමෝම මට ආදරය කරන ඒ වගේම අම්මලා තාත්තලා කියන්නේ අපි එහෙම ලොකු ෆැමිලිස් වල නෙමෙයි මමත් ලොකු ෆැමිලි එක ළමෙක් නෙමෙයි. සාමාන්‍ය පවුල් වල ළමයින් අපි ගොඩක් ඉන්නේ. ඉතින් අපේ අම්මලා තාත්තලා මහන්සියෙන් තමයි චූටි කාලේ ඉඳන් අපිව හදන්නේ. ඉතින් ඒ නිසා මේ මගේ නංගිටත් මං කිව්වේ ඔයා යුනිවර්සිටි යන්න. ඉතින් පස්සේ එයා හොඳම රෑන්ක් එකක් දාලා යුනිවර්සිටි සිලෙක්ට් වුණා. ඇත්තටම මගේ මෙහෙ ආවට පස්සේ මගේ හිතේ තිබ්බ මම යුනිවර්සිටි මම චූටි කාලේ ඉඳන් මමත් ඒ කියන්නේ ඉගෙන ගන්න පැත්තෙන් এডুকেෂනල් පැත්තෙන් ගොඩාක් ඉස්සරින් ඉඳිය කෙනෙක්. ඉතින් හැබැයි මට A levels වලින් පස්සේ මං ඒක කියන්නේ ටිකක් A levels වලින් මං ඒක ටිකක් අඩු කරගත්තා. ඒක නිසා තමයි මම යුනිවර්සිටි යන්න නැතුව මෙහෙ ආවේ. ඉතින් ඒ දුක මගේ හිතේ තිබ්බ චූටි කාලේ ඉඳන් එච්චර හොඳට ඉගෙනගෙන ඇයි මම මෙහෙ ආයි කියන එක මුලින් මට හිතුණා. හැබැයි නංගි යුනිවර්සිටි ගියාට පස්සේ දැන් මට චුට්ටක්වත් එහෙම හිතෙන්නේ නැහැ. මොකද මම යුනිවර්සිටි ගියා වගේ තමයි මගේ නංගි ගියා කියන්නේ මට. ඉතින් දැන් මට ඕනි එයාගේ හැම දෙයකටම උදව් කරන්න. ඒ කියන්නේ මම දැන් පුළුවන් සල්ලි පැත්තෙන් ඉතින් දැන් මං එයාගේ හැම දෙයක්ම එහෙම කරලා දෙනවා. මං හරි ආසාවෙන්. ඉතින් ඒ නිසා මට ඒ දුක දැන් නැහැ. හැබැයි මං ඔයාලට කියන්නේ ඔයාලා තාම ඉගෙන ගන්න ළමෙක් නම් මෙහෙ ඉන්න හිතන්නවත් එපා. ඒ කියන්නේ මේ යුනිවර්සිටි යන්න පුළුවන්කම තියෙනවා නම් ඉතින් ඔයා යුනිවර්සිටි සිලෙක්ට් වෙන්නේ නැති නැත්නම් A levels ඉවර වෙලා ඒ කියන්නේ මොකද ජොබ් එකක් කරන්න කෙනෙක් නම් ඒකේ ඉන්කම් එක මදි නිසා ජපානයේ හිතුණා නම් එන්න ඒක හොඳයි. අත්තර මේ තීරණය ජපානයේ සල්ලි හම්බ කරන්න පුළුවන්. හැබැයි ගොඩක් දුක් විඳින්න වෙනවා, මහන්සි වෙන්න වෙනවා, හිතේ ලොකු ප්‍රෙෂර් එකක් තියාගන්න වෙනවා. ඒ නිසා මං කියන්නේ දැන් මම මේ දෙගොල්ලන්ට දෙකක් කිව්වේ හරියද? ඒ කියන්නේ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා තම ලංකාවේ A levels කරන කෙනෙක් නම් O levels කරන කෙනෙක් නම් ජපාන් වෙන්න හිතන්න එපා. ඔයාගේ এডুকেෂනල් පැත්තෙන් ඔයාට උපරිම ඉස්සරහට යන්න. ඒක බැරි වුණොත් ඊළඟට බලන්න අනිත් දේවල්. හැබැයි ඔයා A levels ඔක්කොම ඉවර කරලා ලංකාවේ ඉන්න කෙනෙක් නම් ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට දියුණු වෙන්න බැරි නම් ලංකාවේ ඉඳලා එහෙනම් අනිවාර්යෙන් ජපාන් යන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මට මේ කතාව කියන්න ඕන මගේ හිතට ලොකුවට වද දීපු කතාවක් මේක. මම අද වීඩියෝ එක කොච්චර දිගුණත් මේ පාර්ට් එක අප්ලෝඩ් කරනවා වීඩියෝ එකට. මොකද මට මේ වීඩියෝ එකේ views වලට වඩා මට වටිනවා මේ දේවල් ඔයාලා දැනගන්න එක. ඉතින් ඒ නිසා ඒක ඔලුවට ගන්න කියලා මං හරි ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. මම දැන් මෙහෙ දැන් ඇවිල්ලා ඉවරයි. ඒකනේ මං දුක් වෙන්නේ නැහැ. මොකද මම යුනිවර්සිටි ගියේ නැහැනේ. ඉතින් මේක ඉතින් මේ මෙහි ආපගෙන් මගේ ජීවිතේට ගොඩක් දේවල් එකතු වුණා. ගොඩක් දේවල් ලැබුණා. ඉතින් මහන්සි ඇත්ත. හැබැයි ඒ දේවල් වලින් මම මගේ ජීවිතේ ඉස්සරහට හදා ගන්නවා. මොකද මම ලංකාවේ හැදිච්ච විදිහට මෙහි ඇවිල්ලා මම ගොඩක් එක්ස්පීරියන්ස් ගත්තා. ඒ කියන්නේ ගෙදර වැඩ කරගන්න කීනම් ජීවිතේට තනියම මුහුණ දෙන කීනම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මම ඒකට ගොඩක් ග්‍රේට්ෆුල්. ඒකට මම කිසිම ඒ කියන්නේ මේක අයියෝ කියන්නේ නැහැ. ඉතින් දැන් ලැබිලා තියෙන ජීවිතේට මම ගොඩක් ග්‍රේට්ෆුල්, තෑන්ක්ෆුල්. මම කිව්වේ අර දෙවිදියේ අයට තමයි කතා දෙකක් කිව්වේ. ඔයාලට මම හිතනවා මම කියපු අයිඩියා එක ඔළුවට යන්න ඇති කියලා. මගේ ගෝල් එක තමයි ඉස්සරහා. ඒ කියන්නේ මං ආස ජීවිතේ මගේ ඩ්‍රීම් ලයිෆ් එක තමයි මගේ ආදරණීයන් එක්ක කියන්නේ මගේ අම්මා තාත්තා නංගි මල්ලි මගේ ආත්තම්මා ඒ හැමෝමත් එක්ක ලංකාවේ ලස්සන ජීවිතයක් ගෙවන එක තමයි දැන් මට තියෙන හීනේ. දැන් මට මෙහි එයා ඉන්න නිසා ටිකක් හරි මට හිතට සැහැල්ලුයි. නැත්තම් මමත් තනි වෙලා කියලා මට දැනේ. ඉතින් එයා දැන් ඉන්න නිසා මට ටිකක් ඇත්තටම ටිකක් නෙමෙයි ගොඩක් මගේ හිතට ඒක ලොකු අර සැහැල්ලුවක්. ඉතින් අපි දෙන්නත් එක්ක හැබැයි අපි දෙන්නට ඕනේ යාටත් ඕනේ මටත් ඕනේ ලංකාවේ ගිහිල්ලා සතුටින් ජීවත් වෙන්න. ඉතින් මෙහි දුක් විඳින්න කැමති නැහැ. ඉතින් ඒකට තව අපි හදා ගන්න ඕනේ දේවල් අපි ඉතින් තාම ඒ දේවල් හදා ගන්න ගමන් ඉන්න නිසා අපි ඉතින් දෙන්නම හිතලා ඉතින් දෙන්නට දෙන්න මොටිවේෂන් එකක් වෙනවා.
මගේ ලයිෆ් ජර්නි එකෙත් ඉතින් ඔයාලා මාත් එක්ක දිගටම ඉන්නවා, මාත් ඔයාලත් එක්ක දිගටම ඉන්නවා. ඉතින් කමෙන්ට්ස් වලින් හරි අපිට අපේ දේවල් ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් බලමු අපේ ජීවිතේ කොහොම ගෙවේද කියලා. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ඔයාලා ප්‍රාර්ථනා කරන ජීවිතේ මහසි වෙලා ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ හැම හීනෙකටම යන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අපි හැමෝම කොහොම හරි අපේ හීන ඔක්කොම ඇචීව් කරගමු ඉතින් කාලයත් එක්ක. ඔන්න ඉතින් ලොකු කතාවකින් පස්සේ දන්නේම නැතුව රෑත් වෙලා ඊට පස්සේ මම කැලෙන්ඩර් එකත් හදාගෙන ඒකත් එල්ල ගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ වොෂ් එකක් දාගෙන රෑට කෑම හදන්න. රෑටයි ඊට පස්සේ හෙට මට වැඩට ගෙනියන්නයි මේ හැම දෙයකටම. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එකේදී මම අනිවාර්යයෙන්ම කියන්න මතක් කරගෙන හිටියේ මගේ වීඩියෝස් බලන A levels කරන නංගිල මලිලට මම විශ් කරනවා. ඉතින් ඔයාලගේ ජීවිතේ වැදගත්ම එක්සෑම් එකක් නේ A level කියන්නේ. ඉතින් ඔයාලගේ උපරිමයෙන්ම එක්සෑම් එකට ෆේස් කරලා ඔයාලගේ මැක්සිමම් රිසල්ට් එක ගන්න මම විශ් කරනවා ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඒ වගේම ශිෂ්‍යත්වෙත් මං හිතන්නේ තියෙන්නේ මේ ඉරිදා මම වීඩියෝ එක අප්ලෝඩ් කරන දවසට පස්සේ දවසේ. ඉතින් මගේ චූටි නංගි කෙනෙකුත් ඉන්නවා එක්සෑම් එකට ෆේස් කරන. ඉතින් ඒ වගේම අනිත් චූටි නංගිලේ මල්ලත් මගේ වීඩියෝස් බලන චූටි නංගිලේ මල්ලලා ඉන්නවනම් ඔයාලටත් මම විශ් කරනවා. ඉතින් ඔන්න මම රෑ කෑම හදලත් ඉවරයි. අද මම හැදුවේ ඉස්සෝ තෙල් දාලා ඊට පස්සේ අල හොදි එක්ක ඊළඟට මම හිට වැඩට ගෙනියන ලන්ච් බොක්ස් එකත් රෙඩි කරගෙන මගේ රෑට කන බත් පිඟානත් බෙදාගත්තා. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් මම හිතනවා වෙනද වගේම අද වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් කැමති වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලගේ කමෙන්ට් එකත් පහලින් ඇඩ් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒකෙම ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරපු නැති යාළුවෙක් නම් දැන්ම subscribe කරගෙන යන්න. මොකද දැන් 15k වලට ළඟයි. ඉතින් මට හරිම සතුටුයි. ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම මගේ channel එක subscribe කරලා මගේ YouTube family එකට join වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි අපි Facebook page එක Dreamy Pair එකත් follow කරලා තියාගන්න. ඒ වගේම මගේ WhatsApp channel එකටත් join වෙන්න. ඉතින් මම links ඔක්කොම description box එකේ add කරලා තියන්නම්. අයමත් පාරක් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැම දෙනෙක්ටම. next වීඩියෝ එක මම දැනට හිතාගෙන ඉන්නේ challenge වීඩියෝ එකක් කරන්න. මම තනියම නෙමෙයි challenge එක කරන්නේ. හරියටම කියන්න බෑ ඒ වීඩියෝ එකද කියලා. හැබැයි ගොඩක් දුරට ඒ වීඩියෝ එක වෙයි next වීඩියෝ එක. ඉතින් මං හිතනවා ඔයාලා ගොඩක් ආසයි වීඩියෝ එකක් වෙයි කියලා. මොකද ගොඩක් ඔයාලා මගේ challenge වීඩියෝ එකක් රික්වෙස්ට් කරලා තිබ්බා. හැම මගේ වීඩියෝ එකකම කමෙන්ට් එකක් තිබ්බා challenge වීඩියෝ එකක් ගේන්න කියලා. තනියම නෙවෙයි ඒකත්. ඉතින් බලමු next වීඩියෝ එක විදිහට ඒක ගේන්න ගොඩක් try කරනවා. එහෙනම් ලබන සතියේ සෙනසුරාදා ආයෙමත් ඔයාලව හම් වෙන්න එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඉතින් එහෙනම් අදට මං ගිහින් එන්නම්. bye bye.